ආයුබෝවන් හස්තරේකාවේ අංක විද්‍යාවේ නාලිකාවට ඔයා ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ ළමයින්ගේ හස්තරේකා පරීක්ෂාව කළ හැකිද? ඔවුන්ගේ අත්වල මෙම රේඛා ලක්ෂණ ස්ථාවරව පිහිටා තිබෙනවා. හොඳයි, අද අපි මේ පිළිබඳව විමසීම සඳහා සජීවී අත් කිහිපයක් භාවිතා කරමු. මෙහිදී විශේෂයෙන්ම අපි අංක විද්‍යාව පිළිබඳව කතා කළ යුතුයි. දරුවෙකු ඉපදුණු දින සිටම ඒ දරුවාගේ අනාගතය පිළිබඳව අංක විද්‍යාව මගින් බොහෝ කරුණු හෙළිදරව් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් කුඩා දරුවන්ගේ දෛවය පරීක්ෂා කර අනාගතය පිළිබඳ කතා කිරීමේදී ජ්‍යොතිෂයෙන් වගේම අංක විද්‍යාවෙන්ද ප්‍රයෝජනය ගන්න. හොඳයි, දැන් අපි සජීවී අත්භාවිතයෙන් මේ ගැන තවදුරටත් කතා කරමු. මේ අත අයිති ගැහැණු දරුවාගේ වයස අවුරුදු 12යි. එසේම මෙම අත නිරීක්ෂණය කිරීමේදී ජීවන රේඛාවත්, ශීර්ෂ රේඛාවත්, දෛව රේඛාවත් පිහිටා තිබෙනවා. එම රේඛාවල ඇති ඉතා කුඩා රේඛා පසු කාලිනව මැකී යන්න හැකියාව තිබෙනවා. ඒත් ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඉතිරි වෙනවා. ඕනෑම කෙනෙකුගේ ශරීරයේ වැඩිවීමත් සමග අවුරුද්දෙන් අවුරුද්ද වයස යාමත් සමග අත්ලේ රේඛා ලක්ෂණද යම් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒත් කලාතුරකින් හැරෙන්නට ප්‍රධාන රේඛා වෙනස් වන්නේ නැහැ. නමුත් සූර්ය රේඛාව, දෛව රේඛාව, බුධ රේඛාව ආදී අනෙකුත් රේඛා පසුකාලීනවද ඇතිවීමේ හැකියාව තියෙනවා. අපි ප්‍රථමයෙන්ම මේ මත්ලේ හැඩය සම්බන්ධයෙන් කතා කරමු. මේ මත්ලේ අල්ල ප්‍රදේශයේ දිගයි, ඒ වගේම ඇඟිලි දිගයි. ඇඟිලි හතර දෙස බැලීමේදී මැදගිල්ල දෙසට අනෙක් ඇඟිලි බර වෙලා තියෙනවා. එවැනි අතක් පිළිබඳව කියවන්නේ මොනවද කියලා දැන් අපි සොයා බලමු. ඇය සංවේදී, තර්කයට වඩා හැඟීම් වලට මුල් තැන් දෙනවා. කලාවට අලංකාරයට කැමති. කලාව වාස්තු රැකියාවට සුසුකම තියෙනවා. ස්වාධීන තීරණ ගන්න හැකියාවක් නැහැ. අනුන්ගේ සහාය පැතීමට සිදු වෙනවා. සමාජශීලී, විනෝදකාමී, මුදල් ඉපීමට තරම් උනන්දුවක් දක්වන්නේ නැති ගතියක් තමයි පෙනෙන්නේ. ඇඟිලි අල්ලට සම්බන්ධ වී ඇත්තේ ආරක්කු හැඩයට බැවින් අලසෝ අහංකාර වන්නේ නැහැ. සමතුලිත මනසක් හා පෞරුෂයක් තියෙනවා. මහපොට ඇඟිල්ල හැර අනෙකුත් ඇඟිලි මැදගිල්ල දෙසට නැමී තිබීම පිළිබඳව දැන් අපි කතා කරමු. දබරගිල්ල මැදගිල්ල දෙසට නැමී තිබීමෙන් දූෂිත සිතුවිලි සහිත අහංකාර පුද්ගලිකව වීමට ඉඩකඩ පවතී. වේදගිල්ල මැදගිල්ල දෙසට නැමී තිබීමෙන් බොරු අහංකාරයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. දස්සතා කපට වැඩවලට යොදවනවා. සුළඟිල්ල වේදගිල්ල දෙසට නැමීමෙන් ප්‍රකාශ වන්නේ ඒ හොඳ පිහිටීමක් බවයි. සුළඟිල්ලෙන් පෙන්වන ව්‍යාපාර හැකියාව හා වෙදගිල්ලේ කලාත්මක හැඟීම් එකට මිශ්‍ර වී දක්ෂ ව්‍යාපාරිකයෙකු වෙන්න පුළුවන්. සහජ දක්ෂතා හා කතිකත්වයේ දියුණු වීමට උපකාරී කරගන්න හැකියාව ලැබෙනවා. හොඳයි, දැන් අපි අයගේ ජීවන රේඛාව නිරීක්ෂණය කරමු. මෙම ජීවන රේඛාව ශීර්ෂ රේඛාව පටන් ගන්න තින්නේ වෙන්ව. එහෙමනම් මෙහිදී නිදහසේ කටයුතු කරනවා. යම් කාර්යයක් කිරීමට පෙර එතරම් සිතා බැලීමක් නැතිව අවදානම් කටයුතු අත ගන්නවා. සමාජශීලී ගතිය තිබෙනවා. එසේම ඇයගේ ශීර්ෂ රේඛාව ජීවන රේඛාවත් අතර ඇයට වයස 21 පමණ වනතුරු අමතර රේඛා රාශියක් තිබෙනවා. එයින් හැඟවෙන්නේ ඇය කුඩා කාල සිට ඇගේ වයස 21 පමණ වනතුරු යම් මානසික පීඩනයකින් පසුවන බවයි. එම මානසික පීඩා යම් විටක පහව යයි නම් එවිට මෙම රේඛා දෙක පැහැදිලි වෙනවා. මෙවැනි අවස්ථාවල ඒ බොහෝ දුරට දෙමව්පියන්ගේ යම් ගැටලුකාරී ප්‍රශ්න වීමට ඉඩකඩ තිබෙනවා. මීළඟට ඇයගේ ජීවන රේඛාවෙන් ඉහළ නැගුණු රේඛා කීපයක් තිබෙනවා. ඉන් එක රේඛාව ශනි මණ්ඩලයේ වෙත ගමන් කරලා තියෙනවා. මෙම රේඛා පසු කාලිනව මැකෙන්නට ඉඩ තිබෙනවා. එම රේඛා පසු කාලිනව පැවතුනොත් එයා අනාගතයේදී වඩා උසස් තත්ත්වයකට පත්වන්න පුළුවන්. වයස් ප්‍රමාණය අනුව ඒ පිළිබඳව ස්ථිර නිගමන වලට මේ අවස්ථාවේදී එළඹිය නොහැකි. ඇගේ ශීර්ෂ රේඛාව අවසන් වෙලා තියෙන්නේ ඉහළ කුජ මණ්ඩලයෙන්. මෙහිදී දැඩි ආත්ම විශ්වාසය සහ අහංකාරකම නිසා කරදර ඇති කරගන්න ඉඩ කඩ තියෙනවා. හෘද රේඛාවේ අවසානයේ පිළිබඳ දැනට තීරණයකට එළඹීමට හැකියාවක් නැහැ. මෙම අත්ල පිළිබඳ සියලු සලකා බැලීමේදී හස්ත රේඛා පරීක්ෂාවක් සඳහා මෙම අත්ල සුස්තත්වයට වැඩි නැති බවයි පැවසිය යුත්තේ. මේ ඔබ දකින්නේ අවුරුදු 11ක පමණ පිරිමි දරුවෙකුගේ අත්ලක්. නමුත් මේ අත්ලේ රේඛා එම රේඛා ස්ථාර තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ අනුව මෙම අත්ලට යම් පලාපල කතනයක් කළ හැකියි. ඒ අනුව බලන විට එක එක්කෙනාගේ අත්ලේ රේඛා වර්ධනය වීම එම අයටම ආවේනිකයි. මෙම අත්ල පිළිබඳව තවත් දරුවන්ගේ අත් කිහිපයක් පිළිබඳව ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. එතෙක් ගිහින් එන්න. ස්තුතියි ඔබට.